ඔයා ව්‍යාපාරයක් පටන් ගන්න හිතනවද? එහෙම නැත්නම් මේ වෙනකොට බිස්නස් එකක් කරගෙන යනවද? නැත්නම් ඔයා ව්‍යාපාර ගැන ඉගෙන ගන්න කෙනෙක්ද? එහෙනම් ඔයා මේක අනිවාර්යෙන්ම බලන්න ඕන වීඩියෝ එකක්. ලංකාවේ හොටල් ලංකාවේ මිනිස්සු නම් මාරයි අනේ. සුපිරිම මිනිස්සු අප්පා. ඔයා මේ වෙනකොට දන්නවා ඇති ලෝකේ තියෙන බහුතරයක් ව්‍යාපාර ඒගොල්ලන්ගේ බජට් එකකින් වැඩිම ප්‍රමාණයක් වෙන් කරන්නේ මාකටිං වලට. අපි ගොඩක් අය හිතන් ඉන්නේ මාකටිං කියන්නේ ප්‍රචාරක කටයුතු වලට කියලා. එහෙම නැත්නම් ඇඩ්වර්ටයිස්මන්ට් වලට කියලා. හැබැයි මාකටිං කියන්නේ ඒකට වඩා ගොඩක් එහා ගියපු ලොකු සංකල්පයක්. ඉතින් මේ මාකටිං වල තියෙන වැදගත්ම සංකල්පයක් තමයි 7P's කියලා කියන්නේ. මේකට අපි අලෙවිකරන මිශ්‍රය කියලාත් කියනවා. ඕනම බිස්නස් එකක් මාකටිං කරනකොට අවධානය යොමු කරන්න ඕන ප්‍රධානම විචල්‍යයන්. එහෙම නැත්නම් ප්‍රධානම සංකල්ප 7ක් තියෙනවා. ඒව තමයි අපි 7P's කියලා කියන්නේ. එහෙම 7P's කියලා කියන්න හේතුව තමයි මේ වචන 7ම P අකුරකින් පටන් ගන්න එක. ඉතින් P අකුර වලින් පටන් ගන්න සංකල්ප 7ක් තමයි අපි අද කතා කරන්න යන්නේ. මෙන්න මේ සංකල්ප 7 දැනගෙන ඉන්න එක බිස්නස් එකක් පටන් ගන්න යන ඔයාටත් මේ වෙනකොට කරගෙන යන ඔයාටත් ඒ වගේම උසස් පෙළට ව්‍යාපාරයක් දින ඉගෙන ගන්න ඔයාටත් අතිශය වැදගත් වෙනවා. ඉතින් මේ 7P's වලින් පළවෙනි P එක තමයි ප්‍රොඩක්ට්. ඒ කියන්නේ නිෂ්පාදිතය. ඔයා ව්‍යාපාරිකයෙක් නම් පාරිභෝගිකයට දෙන විසඳුම තමයි නිෂ්පාදිතය කියලා කියන්නේ. ඉතින් ඔයා එයාව තෘප්තිමත් කරන්න මොන වගේ නිෂ්පාදිතයක්ද දෙන්නේ? ඒකේ ක්වොලිටි එක මොන වගේද? ඇසුරුම මොන වගේද? ලේබල් එක මොන වගේද? යන කරුණු ගැන හොඳ අවධානයක් දෙන්න ඕනේ. ඒකෙන් අපිට පුළුවන් පාරිභෝගිකයා අපේ නිෂ්පාදිතය මිලදී ගන්න තැනටපත් කරගන්න. ඉතින් දෙවෙනි P අකුර වෙන්නේ ප්‍රයිසිං වලට. ඒ කියන්නේ මිල. ඇයි අනේ මේව මේ උච්චර ගණන් ටිකක් අඩුවට විකුණන්න බැරිද? පාරිභෝගිකයෙක් අපේ නිෂ්පාදිතයට කොච්චර ගෙවිය යුතුද කියලා අපි තීරණය කරනවා නම් ඒ තමයි මිල. ඉතින් පාරිභෝගිකයට ඩිස්කවුන්ට් දෙනවද? පහසු ගෙවීමේ ක්‍රමයක් දෙනවද? වගේ මිලට අදාළ කරුණු හොඳින් අවධානය යොමු කරන්න ඕන. මොකද වර්තමානයේ වෙනකොට සාමාන්‍ය පාරිභෝගිකයෙක් නිෂ්පාදිතයක් මිලදී ගන්නකොට අවධානය දෙන සලකා බලන පළවෙනිම කාරණය වෙන්නේ මිල. ඔයා වුණත් නිෂ්පාදිතයක් අතර ගත්තට පස්සේ මුලින්ම හරවල බලන්නේ ලේබල් එකේ මිල කොතනද තියෙන්නේ කියලා. ඉතින් එතනදී තමයි ඔයා තීරණය කරන්නේ මුලින්ම මේකේ ඉතුරු ටික බලනවද නැත්නම් මේක ආයෙත් කඩේ තියලා ගෙදර එනවද කියලා. හරි. පළවෙනි P එක ප්‍රොඩක්ට්, දෙවෙනි P එක ප්‍රයිස්, තුන්වෙනි P එක ඉතාමත් වැදගත්. ඒ තමයි ප්ලේස්. මේකට අපි ඩිස්ට්‍රිබියුෂන් කියලාත් කියනවා. 7P's වලට දාගන්න ඕන නිසා අපි P කියලා කියනවා. එතකොට මේකෙන් අදහස් කරන්නේ ඔයාගේ නිෂ්පාදිතය ඔයා කොහොමද පාරිභෝගිකයා අතර පත් කරන්න කියන එක. පාරිභෝගිකයට වඩාත් පහසු වෙන විදියට එයාට ලේසියෙන්ම ගන්න පුළුවන් විදියට නිෂ්පාදිතයාගේ අතර පත් කරන්න පුළුවන් නම් තමයි ඔයාගේ ව්‍යාපාරය විකුණුම් වැඩි කරගන්න පුළුවන් වෙන්නේ. අපි යාට ලොකු කන්වීනියන්ස් එකක් එහෙම නැත්නම් පහසුවක් දෙන තරමට පාරිභෝගිකයා අපිත් එක්ක ඉන්න ප්‍රමාණය වැඩි වෙනවා. ඒකට ඔයාට ගෙදරටම කුරියර් කරලා යවන්න පුළුවන්. පාරිභෝගිකයාගේ ළඟම තියෙන සිල්ලර කඩේ දක්වා බෙදා හරින්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදියට උපක්‍රම පාවිච්චි කරලා පාරිභෝගිකයට පහසු කිරීම මගින් අපිට වෙළඳපොළේදී සාර්ථක වෙන්න පුළුවන්. 7P's වල හතරවෙනි P එක. ඒ තමයි ප්‍රොමෝෂන්. මාකටිං ගැන ඉගෙන ගන්නකොට අපි හිතන්නේ මාකටිං කියන්නේ තනිකරම ප්‍රචාරණය කියලා. හැබැයි ප්‍රචාරණය කියන්නේ මාකටිං වල 7P's ඇතුලේ තියෙන ප්‍රොමෝෂන් කියන P එක යටතේ තියෙන එක උපකරණයක් විතරයි. ඒක එක ඉන්ස්ට්‍රුමන්ට් එකක් විතරයි. ඉතින් ප්‍රචාරණය වගේ තවත් ක්‍රම තියෙනවා පාරිභෝගිකයව දැනුවත් කරන්න පුළුවන්. ඉතින් ඔයා කොච්චර හොඳ නිෂ්පාදිතයක් හැදුවත් වැඩක් නැහැ. පාරිභෝගිකයට කොච්චර හොඳ මිලක් දීලා තිබුණත් වැඩක් නැහැ. කොච්චර ලේසියෙන් ගන්න පුළුවන් තත්ත්වයට පත් කරත් වැඩක් නැහැ. පාරිභෝගිකයා ඒ ගැන දන්නේ නැත්තම්. ඉතින් ඔයාගේ නිෂ්පාදිතයට අදාළ කරුණු, මිලට අදාළ දේවල්, බෙදා හැරලා තියෙන විදි හැමදේම පාරිභෝගිකයව දැනුවත් කිරීම මගින් ඒගොල්ලන්ට sannivedanaya කරන්න ඕනේ. ඉතින් අන්න ඒකට අපි යොදා ගන්න උපක්‍රමය තමයි ප්‍රවර්ධනය කියන්නේ. මේකට ගොඩාක් තව උපාය මාර්ග තියෙනවා. අපි ඒවා ගැන එකින් එක ඉස්සරහට කතා කරමු. ඉතින් මේකෙදී අපි මූලිකව බලන්නේ ප්‍රොමෝෂන් එහෙම නැත්නම් ප්‍රවර්ධනය ගැන.
ඉතින් ප්‍රවර්ධනයේදී පාරිභෝගිකයට sannivedanaya කිරීම තමයි කරන්නේ. ඒකෙන් ඔයාගේ ව්‍යාපාරයේ විකුණු දෙගුණ තෙගුණ කර ගැනීමේ හැකියාව ඔයාට තියෙනවා. ඉතින් ඒ වගේම තමයි ඔයා ප්‍රොමෝෂන් වලදී පාරිභෝගිකයට ඔයාට ඉටු කරන්න බැරි පොරොන්දු දෙන්න එපා. උදාහරණයක් විදිහට ඔයා කොණ්ඩේ ගන්න තෙල් එකක් විකුණනවා කියලා හිතන්නකෝ. ඔයා කියන ඔයාගේ ප්‍රචාරක කටයුතු වලදී ප්‍රවර්ධන කටයුතු වලදී සති 3කින් කොණ්ඩේ දික් වෙනවා කියලා. ඉතින් ඒක ඉටු උනේ නැති වුණොතින් පාරිභෝගිකයා ඔයාගේ නිෂ්පාදිතය මිලදී ගන්නේ නැති වෙනවා විතරක් නෙමෙයි ඔයාගේ නිෂ්පාදිතය ගැන ඍණාත්මක අදහස් සමාජය පුරා පතුරන්න ඉඩ තියෙනවා. ඒකෙන් ඔයාට ලොකු පාඩුවක් වෙන්න පුළුවන්. ඉතින් ඔයාට කියන්න පුළුවන් ඇත්තටම කොණ්ඩේ දික් වෙන්නේ කොච්චර කාලෙකද කියලා ඇත්ත වශයෙන්ම. එතකොට පාරිභෝගිකයෙක් දැනගෙන තමයි ගන්නෙ. එතකොට ඒ පාරිභෝගිකයා දිගින් දිගටම ඔයත් එක්ක රැඳිලා ඉන්නවා. හරි. 7 piece වල 4 piece අපි කතා කරලා ඉවරයි. මෙන්න මේ 4 piece product, price, place, promotion හතර ඔයා භාණ්ඩ නිෂ්පාදනය කරන ව්‍යාපාරයක් වුණත්, ඔයා සේවාවක් සපයන ව්‍යාපාරයක් වුණත් එක වගේ වැදගත් වෙනවා. හැබැයි මේ 7 piece වල තියෙන ඉතුරු 3 piece එහෙම නැත්නම් ඉතුරු P අකුරු තුන වැදගත් වෙන්නේ මූලිකවම සේවාවක් සපයන ව්‍යාපාරවලට. උදාහරණයක් විදිහට ෆුඩ් සිටි එකක්, vehicle service station එකක්, හොටෙල් එකක්, රෙස්ටෝරන්ට් එකක් වගේ දේවල් අපිට සේවා වලට උදාහරණ විදිහට ගන්න පුළුවන්. ඉතින් මේ වගේ ව්‍යාපාරයක් කරගෙන යනවා නම් අනිවාර්යයෙන්ම කලින් කතා කරපු 4 piece වලට එහා ගිය තවත් 3 piece අපිට වැදගත් වෙනවා. එතනින් පළවෙනි එක තමයි people. ඒ කියන්නේ මිනිස්සු. මෙතනදී මිනිස්සු කියලා අදහස් කරන්නේ ව්‍යාපාරය තුල ඉන්න මානව සම්පත. ඒගොල්ලෝ කලමනාකරුවෝ වෙන්න පුළුවන්, යටත් සේවකයෝ වෙන්න පුළුවන්. ඉතින් මේ හැම කෙනෙක්ම ඔයාව නියෝජනය කරනවා. ඉතින් පාරිභෝගිකයෙක් ඔයාගෙන් ගන්න එන සේවාව ඔයාගේ සේවකයෝ හරහා තමයි ලබන්නේ. ඉතින් ඔයා සේවා සපයන ව්‍යාපාරයක් නම් කරන්න යන්නේ මෙන්න මේ people කියන සංකල්පය තමත් වැදගත්. ඉතින් ඊළඟ P එක තමයි process. සේවාවක් සපයන ව්‍යාපාරයක හොඳ වැඩපිළිවෙලක් තියෙනවා. කොහොමද ඕඩර්ස් බාරගන්නේ? බාරගත්තු ඕඩර් එක සම්බන්ධව කොහොමද කස්ටමර්ට ඉන්ෆෝම් කරන්නේ? කොහොමද පේමන්ට් එක ගන්නෙ? එයාට කොහොමද ඊළඟට තෑන්ක් කරන්නේ? ඉතින් අන්න ඒ වගේ හැම දෙයක් ගැනම හොඳ ප්‍රොසෙස් එකක්, හොඳ වැඩපිළිවෙලක් ආයතනය තුල තියෙනවා. ඉතින් මෙන්න මේ ප්‍රොසෙස් එක සුමට වෙන තරමට, පාරිභෝගිකයට පහසු වෙන තරමට පාරිභෝගිකයා අනිවාර්යයෙන්ම තෘප්තිමත් වෙනවා. ඔයාගේ සේවාව නැවත නැවත ගන්නවා විතරක් නෙමෙයි, පාරිභෝගිකයා ඒ අදහස සමාජයේ පුරා පතුරනවා. ඉතින් මේ 7 piece වල අන්තිම P එක ඒ තමයි physical evidence. එහෙම නැත්නම් physical environment. භෞතික වටපිටාව කියනවා. එහෙම නැත්නම් භෞතික සාක්ෂි කියනවා. ඉතින් සේවා සපයන ව්‍යාපාරිකයෙක් අනිවාර්යයෙන්ම physical evidence ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. එතනදී මූලිකවම පාරිභෝගිකයෙක් සේවාවක් පරිභෝජනය කරන්න කලින් ඔයාගේ සේවාවේ quality එක මනින්නේ ආයතනයේ layout එකකින්. එහෙම නැත්නම් පරිසරයෙන්. ඉතින් එයාට ධනාත්මක අදහස් ඇති වෙන විදියට, එයාට සේවාව ගන්න හිතන විදියට පහසුකම් ඇතුව ඔයාගේ ආයතනයේ layout එක පිළිවෙලට හදලා තියෙන එක ඉතාම වැදගත්. ඒ වගේම සේවකයන්ගේ appearance එක, ඒගොල්ලන්ගේ dress code එක, මේ දේවල් පවා physical evidence තමයි. ඉතින් අපි දැකලා තියෙනවා සමහර සැලෝන් වල එහෙම AC කරලා තියෙනවා, සමහර service station වල වෙනම තැනක් වෙන් කරලා තියෙනවා කස්ටමර්ස්ලට ආවට පස්සේ විවේක ගන්න. ඉතින් අන්න ඒ වගේ පහසුකම් වගේ physical evidence වල quality එක වැඩි කරන්න පුළුවන්. ඒකෙන් පාරිභෝගිකයව බැඳ තියාගන්න ඔයාලට පුළුවන් වෙනවා. ඉතින් මෙන්න මේ තමයි ව්‍යාපාරයක් අනිවාර්යයෙන්ම අවධානය දෙන්න ඕන මාකටිං වල තියෙන 7 piece කියන සංකල්ප සමූහය. මේකට අපි අලෙවිකරණ මිශ්‍රය කියලා කියනවා. ඉතින් මේ දේවල් හරියට බැලන්ස් කර ගැනීම තුළින් ඔයාගේ ව්‍යාපාරය සාර්ථක කරගන්න පුළුවන්. ඒ වගේම කස්ටමර් කෙනෙක් වෙළඳ පොලෙන් නිෂ්පාදනයක් මිලදී ගන්න යනකොට ඔයා බලන්න ඕනේ නිෂ්පාදිතය කොහොමද, මිල කොහොමද, බෙදා හැරීම සාර්ථකද, ප්‍රවර්ධනය කරලා තියෙන ඇත්ත තොරතුරුද, මේ කියන්නේ ඇත්තමද, මේක මේ බොරුවක් හුවා දක්වනවද, ඊළඟට ඒකේ process එක මොන වගේද, සේවකයන්ගේ quality එක කොහොමද, physical evidence කොහොමද, මේ දේවල් ගැන අවධානය දීලා ඔයා නිෂ්පාදිත මිලදී ගන්නවා නම් ඔයාටත් වෙළඳ පොලේදී සාර්ථක පාරිභෝගිකයෙක් වෙන්න පුළුවන්. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ඉතාමත් ප්‍රයෝජනවත් වුණා කියලා. ඉතින් ඔයාට මේ වීඩියෝ එක වැදගත් වුණා නම් ඔයාගේ මිතුරන්ට මේ වීඩියෝ එක ෂෙයා කරන්න.
ඒ වගේම තාමත් Pulse of Business අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඔයාගේ වටිනා අදහස් අපිත් එක්ක බෙදා ගන්න. ඒක අපිට මේ channel එක තවදුරටත් කරගෙන යන්න ලොකු උදව්වක් වෙනවා. ඉතින් ඉස්සරහටත් ව්‍යාපාර ගැන, පාරිභෝගිකයන්ට වැදගත් වෙන දේවල් ගැන, ඒ වගේම ලෝකයේ බිහි වුණු ව්‍යාපාරවල කතන්දර වගේ එපිසෝඩ් අපි අරගෙන එන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් අදට ගිහිල්ලා එන්න. ජය වේවා. ආයුබෝවන්.